Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද පොසොන් පොය දවස, ඒ කියන්නේ ජූනි මාසේ 29 වෙනිදා. දැන් වෙලාව 12ට වගේ ඇති. ඉතින් අපි අද මේ පිටත් උනේ නුවරඑලි පැත්තට යන්න. දැන් ඉතින් මගෙන් හම්බුණු අයිස්ක්‍රීම් දන්සලකින් අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් අපි දැන් මේ නුවරඑලි යන්න තමයි පිටත් උනේ. ඉතින් යන අතරමඟදී කුරුණෑගලින් මෙන්න මේ බන් ෂොප් එකෙන් බන් එකක් කන්න තමතෙක් කිව්වේ නෑ. කොහොමත් ඉතින් කුරුණෑගල આવොත් අනිවාර්යෙන්ම මේ බන් ෂොප් එකට යනවා. ඉතින් බලන්නකෝ මේ ලස්සනම ලස්සන පහදිසරයක් පහු කරගෙන අපි මේ යන්නේ නුවරඑලියට. ඉතින් අපිට හෙට්ටිපොලේ ඉඳන් කුරුණෑගලට යන්න හරියටම පැය 2ක් ගියා. මොකද ඒ තරමට පාරේ සෙනඟ හැමතැනම දන්සල් නිසා පාර බ්ලොක් වෙලා. ඉතින් වෙනදා විනාඩි 45න් වගේ යන්න පුළුවන් අපිට හෙට්ටිපොලේ ඉඳන් කුරුණෑගලට. හැබැයි ඉතින් අද හරියටම පැය 2ක් ගියා. දැන් ඉතින් මේ වෙද්දී පහමාරට වගේ ඇති. දැන් නම් ඉතින් නුවරඑලියට ගොඩාක් කිට්ටු කරලා තමයි මේ ඉන්නේ. යන අතරමඟදී තියෙන ලස්සන තැන් වලින් පොඩ්ඩක් නවත්තලා ඒ වගේ ලස්සනත් බලලා තමයි අපි ඉතින් හිමින් මේ ගමන යන්න පිටත් උනේ. අපි ඉතින් ඇත්තටම දවල්ට කෑම කාලත් නැහැ. උදේටත් එහෙම මේ අර බඩ පිරෙන්න වගේ දෙයක් කෑවේ නැහැ. මගදී හම්බුණු අයිස්ක්‍රීම් දන්සල් දෙකකින් වගේ අයිස්ක්‍රීම් කෑවා. කුරුණෑගලින් අර බන් එක කෑවා. එච්චරයි. ඔන්න ඔය ඔතනින් ඉතින් අපි 6ට තමයි අද බඩ පිරෙන්න කෑම වේලක් ගත්තේ. ඉතින් දැන් මේ අපි නුවරඑලියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් නුවරඑලියට එද්දීන් හොඳටම කරුවල වැටිලා බලන්නකෝ ඉතින් ලස්සන. ඊට පස්සේ ඉතින් අපි නවතින තැනක් හොයාගෙන තමයි ගියේ. තැන් 2-3කටම ගිහින් බැලුවා අපේ බබා කැමති තැනක් හම්බ වෙනකන්. තැන් 2-3කින්ම බලලා එයා කැමති තැනකින් නැවතිලා එතන බෑග් එහෙම තියලා ඊට පස්සේ ආවා බබාට රැයට කෑම ගන්න පීසා හට් එකට. ඉතින් එතනින් කෑමත් අරගෙන අද අපි නවතින තැනට ගියා. මේ තියෙන්නේ මේ දවසේ අපි නැවතුණු තැන. ඉතින් මේ ඊට පහුවෙනිදා උදේම බලන්නකො ඉතින් මෙතනින් එළිය බලද්දි තියෙන ලස්සන view එක. ඉතින් ඇත්තටම පුදුම සීතලක් ළමයි. මට නම් කියා ගන්න බැරි තරමේ සීතලක් ඒ දවසේ තිබුණේ. පහුගිය දවස් ටිකේම මෙහෙට මෙච්චර සීතලක් තිබිලා නැහැ. හැබැයි ඉතින් එදා අපේ වෙලාව කියන්නේ එදා පුදුම සීතලක් තිබුණේ. ඉතින් අපි උදේ 9 විතර වෙද්දින් මෙතනින් ආපහු පිටත් වුණා. මොකද අද අපි නුවරඑලියේ අපිට බලන්න ඕන කරන හැම තැනක්ම බලලා අද නුවරඑලියෙන් පිටත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මුලින්ම අපි ගියේ ගෙගරි පාක් එක පැත්තට. ඉතින් ගෙගරි පාක් එකට ගිහිල්ලා අපේ පුතාට මෙන්න මේ පෝනියගේ පිටේ යන්න ඕන කියලා කිව්වා. ඉතින් එයත් එක්කලා පෝනියගේ පිටේ පොඩි රවුමක් දැම්මා. ඊට පස්සේ මෙතන ස්ට්‍රෝබෙරි තියෙනවා දැකලා බබාට ස්ට්‍රෝබෙරි ඕනි කියලා කිව්වා. ඉතින් මෙතනින් ස්ට්‍රෝබෙරිත් අරගෙන අපි ඇතුළට ගියා. දැන් ඉතින් අපි මේ බෝට් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. ඉතින් අපේ බබා පළවෙනි වතාවට තමයි මේ බෝට් සවාරියක් යන්නේ. ඒත් බලන්නකො කිසිම බයක් නැතුව පණ්ඩිතයා වගේ තනියම ෂීට් එකක ඉඳගෙන යන විදිහ. එයා නම් ඉතින් ඇත්තටම චුට්ටක්වත් බය නැහැ.
පස්සේ ඉතින් අපි කෙගිරි පාක් එකේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් මේ දවස්වල කෙගිරි පාක් එකේ මල් නම් එහෙම ලොකුවට නැහැ. මේ මොකද මේ ගොඩක් ඒ වගේ මේ මල් ගස්වල අතු එහෙම කපලා ඒ කියන්නේ කප්පාදු කරලා තවත් සමහර ඒ වගේ මේ අර මල් ගස් ගලවලා චූටි චූටි පැල හිටවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම ලොකුවට මල් නම් තිබුණේ නැහැ. අපි ගිය සැරේ ඉතින් මල් ගොඩාක් තිබුණානේ මෙතන. හැබැයි ඉතින් මේ සැරේ හරිම පොඩ්ඩක් තමයි මල් තිබුණේ. චූටි චූටි පැල තමයි ගොඩක්ම තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි එතන කෙගිරි පාක් එක ඉස්සරහම තියෙන ඩිලයිට් එකට ගිහිල්ලා උදේට කෑම ගත්තා. එතනදී ඉතින් අපිට මෙන්න මේ යාළුවව හම්බුණා. අපි ඉතින් එයාටත් කිඹුල බනිස් ගෙඩියක් අරගෙන දුන්නා. ඊට පස්සේ අපි හිතාගෙන හිටියේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට යන්න. හැබැයි ඉතින් ස්ට්‍රෝබෙරි ෆාම් එකට ගියේ නෑ. මොකද ෆාම් එක ඇතුළට පුතාව එක්ක අරගෙන ගියොත් එයාව බේර ගන්න බැරි වෙනවා. මොකද මේ එයාට තාම තේරෙන්නේ නැහැ නේ. ඉතින් හරියට අර ස්ට්‍රෝබෙරි ඉදුණු ගෙඩි කඩා ගන්න එහෙම අර ඉදුණු වර්ගම තෝරලා කඩන්න. ඉතින් එතන අපරාධයක් වෙනවා. නාස්ති වෙනවා පුතාව එක්ක අරගෙන ගියොත්. ඒ නිසා අපි ඉතින් අඹේ වෙලට යන්න පිටත් වුණා. බලන්නකෝ ඉතින් ඒ පාර හරිම ලස්සනයි. දැන් ඉතින් පොඩි වැස්සකුත් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ යන අතරමඟදී අපිට දවල්ට කන්න ඕනේ කියලා හිතුණා. මොකද ඒ වෙත්තින් බඩගිනි ඇවිල්ලා තිබුණේ හොඳටම. ඉතින් අපේ බබාට බඩිනිකු කඩලක් ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ එයාට පුච්චපු බඩිනිකු කඩලක් අරන් දුන්නා. ඉතින් මේ තියෙන අපේ දවල් කෑම එක. ඇත්තටම මෙතන කෑම නම් හරිම රසයි. මෙතන මෂ්රූම් කරි එකක් තිබුණා. ඒක නම් පුදුමෙන්ම පුදුම රසක්. දැන් ඉතින් මේ අඹේ වෙල පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ යාළුවෝ ටික. මේ වෙද්දින් නම් මේ පැත්තට හොඳටම වහිනවා ළමයි. ඉතින් බලන්නකෝ මෙතන දැන් ටිකට් එකක් ළමයි රුපියල් 400ක් වෙනවා එක්කෙනෙකුට. පොඩි අයට රුපියල් 200යි. එහෙම ඉතින් මෙතන බලන නම් එහෙම ලොකුවට දෙයක් නෑ. ඉතින් අර ඉතින් ආපු නිසා බලලා ගියා. ඒ වගේ දෙයක් තමයි උනේ. එහෙම ඉතින් අර ලොකුවට බලන්න තරම් දෙයක් මෙතන නැහැ. ඉතින් මේ බලන්නකෝ මෙන්න මේකෙන් තමයි මේ එළදෙනුන්ට ඕන කරන තනකොළ කෑලි කපලා යාලට කන්න දෙන්නේ. නිකන් ඒකෙන් වෙන්නේ අර තනකොළ අඹරනවා වගේ එකක්. මෙන්න බලන්නකෝ. ඉතින් ඒ විදිහට තමයි එයාලට ඒවා කන්න දෙන්නේ.
ඉතින් එතන එළියේ වටපිටාවත් හරිම ලස්සනයි. මේ විදිහට ලස්සන මල් ගොඩාක් හිටවලා හරිම ලස්සන තැනක් තමයි මේ අවට පරිසරයත් හරිම ඇත්තටම ලස්සනයි. ඉතින් ඊළඟට අපි නුවරඑළිය අපිට බලන්න ඕන කරන තැන් ටික බලලා ඉවරයි. ඊළඟට අපි යන්නේ බණ්ඩාරවිල පැත්තට. ඒ යන අතරමඟදී මෙන්න මේ පුහුල් පොළ කියන තැනින් අපිට දන්සලකුත් හම්බුණා. ඉතින් දන්සලිනුත් කෝපි එකක් බීලා මෙන්න මේ ලස්සන පරිසරයත් බලන ගමන් අපි බණ්ඩාරවිල පැත්තට යන්න පිටත් වුණා. ඉතින් අද අපි නවතින්නේ හපුතලේ. ඉතින් හපුතලේට ඇවිල්ලා අපි රෑ කෑම ගන්න මෙන්න මෙතෙන්ට ආවා. බලන්නකො ඉතින් ඒ වෙද්දින් ඒ පැත්තට හැන්දෑ වෙලා තිබුණේ හරිම ලස්සනයි. ඇත්තටම මේ ගිහාම එන්න හිතෙන්නේ නැති තරම් ලස්සන පරිසරයක් ඒ හරිය තියෙන්නේ. මම මේ පළවෙනි වතාව හිමාර දවස් ගාණක් නවතින නුවරඑළිය ගියපෝ. වෙනද ඉතින් කරන්නේ උදේ ගිහිල්ලා අපහු රෑ වෙලා ගෙදර නේකනේ. හැබැයි ඉතින් මේ සැරේ තමයි මෙහෙම දවස් 2-3ක් නවතින්න කියලා ගියේ. ඉතින් ඇත්තට මේ පරිසරය දැක්කහම අපහු ගෙදර එන්න හිතෙන්නේ නැහැ. මේ පේනවනේ අහසේ ලස්සන. ඔන්න ඕක තමයි ඉතින් අපේ රෑ කෑම. අපේ පුතා නම් ඉතින් බත් කන්නේ නැහැ. ඉතින් එයාගේ මොන හරි කඩචෝරුවක් තමයි ගිලින්නේ. ඉතින් මේ ඊට පහුවෙනිදා උදේ බලන්නකෝ මේ පැත්තට මේ මීදුම් බාලා තියෙන විදිහ. ඉතින් අදත් අපි මහියංගනේ පැත්තට ගිහිල්ලා මහියංගනේ නවතින කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් අපිට මේ හරිය බලන්න තියෙන දේවල් බලාගෙන අපි හැන්දෑවෙත්ින් මහියංගනේ පැත්තට යන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් අපි මේ යන්නේ කුඹල්වෙල අසපුවට. ඉතින් අපි මීට කලින් එක වතාවක් කුඹල්වෙල ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් ඒ වෙලාවේ අපි ආවේ රෑක. ඒ නිසා අර වටපිටේ එහෙම ලොකුවට අර පරිසරය ලස්සන බලා ගන්න තරම් එහෙම බැරි වුණා. ඒ කියන්නේ අපි රෑ තමයි ගෙදරින් පිටත් වුණේ. එතකොට මුළු රෑම ඇවිත් අපිට උදේ වෙද්දින් හොඳටම මහන්සි. ඒ මහන්සියත් එක්කලා තමයි අපි මෙතන වඳින්න ගියේ. ඉතින් එතකොට අර එහෙම ලොකු එනර්ජි එකක් තිබුණේ නෑ අපිට මේ වටපිට බල ඒ විදිහට මෙතන ලස්සන බලාගෙන හිම යන්න. ඉතින් අද තමා මේ හරි විදිහට කුඹල්වෙල පන්සල බලලා වඳින්න කියලා ආවේ. ඉතින් ඇත්තටම මෙතන නම් මිහිපිට දිව්‍ය ලෝකයක්ම තමයි. ඒ තරම් ලස්සනයි. ඇතුළට යන්න පටන් ගන්න තැන ඉඳන්ම අර හිත නිවෙන හරිම නිස්කලංක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඔයත් ඉතින් තවම මෙතෙන්ට ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන්ම එක සැරයක් හරි ගිහින් බලන්න. ඒ තරම්ම හරිම ලස්සන තැනක් තමයි මේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මේ වගේ ඕනම් පූජනීය ස්ථානයකට ගියාම එතන තියෙන බුක් ෂොප් එකට ගිහිල්ලා පොතක් ගන්න එක. ඒක අර අඟුලිමාල සෑයට ගියත් මම යන හැම දවසකම එතනින් පොතක් ගන්නවා. ඉතින් ගිය සැරේත් මම මෙතෙන්ට ආපු වෙලාවේ මෙතනින් පොත් දෙකක් අරගෙන ගියා. ඉතින් අදත් මෙතනින් පොතක් ගන්න අමතක කිරුවේ නැහැ. ඉතින් මම ගත්තේ මෙන්න මේ පොත. ඉතින් එතනින් පහළට යද්දී මෙතන තියෙනවා දන්සල කියලා තැනක්. එතන අද කුඩක්කන් කැඳ දන්සලක් තිබුණා. අපි එතනින් කුඩක්කන් කැඳ දෙකකුත් බීලා යන්න පිටත් වුණා. ඉතින් ඇත්තටම මේ කුඩක්කන් කැඳ එක නම් මාරම රසයි. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට හැමදාම දන්සලක් තියෙනවා. ඉතින් ඒකට ආධාර කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ කෝප්ප එහෙම තියන වෙනම තැනක් තියෙනවා. ඉතින් තැන් වල බීපු තැනම කෝප්පේ තියලා යන්න නැතුව ඒ කෝප්ප එහෙම ඒ තැන් වලින් තියලා ඉතින් එයාලට සහයෝගය දක්වන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා.
ඒ වගේම තමයි ඔයාලට මේ මෙතන පහළ පාරේ ඉඳලා කුඹල්වලට යන්න මේ පාරේ බස් යනවා. ඉතින් ඔයාලට මේ පැය දෙකෙන් දෙකට වගේ බස් තියෙනවා. ඉතින් එහෙම පාරේ බස් එකගෙන කෙනෙකුට ඕනේ නම් ඒ බස් එකක උනත් යන්න එන්න පුළුවන්. ඒ වගේම පහළ 3 wheel තියෙනවා. පහළක් තියෙනවා, උඩක් තියෙනවා 3 wheel. 3 wheel එක යනවා නම් පහළ ඉඳන් උඩට එන්න රුපියල් 2000යි. විනාඩි 45ක් විතර කාලයක් ඉඳලා ආපහු එයාලා පහළටත් ගෙනත් අරිනවා. ඉතින් රුපියල් 2000ක වගේ මුදලක් තමයි එයාලා අරගන්නේ. ඉතින් අර පාරි බස් එකේ වගේ යන්න කෙනෙක් ඉන්නවා නම් තමයි මම මේ විස්තර කිව්වේ. ඊළඟට අපි ඉතින් ඇල්ල පැත්තට තමයි මේ ආවේ. ඉතින් අවසානටම අපි දුම්හිඳ ඇල්ල බලන්න තමයි ආවේ. ඉතින් මෙතනින් පස්සේ අපි හිතාගෙන හිටියේ මහියංගනේ නවතින්න යන්න අද. හැබැයි ඉතින් පුතාට හොඳටම වමනේ ගිහිල්ලා යා ගොඩක් අසනීප වුණා. ඊට පස්සේ ඉතින් එයා අඬන්න පටන් ගත්තා ගෙදර යන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා අපි මහියංගනේ ගමන කැන්සල් කරලා අපි කෙලින්ම ගෙදර ගියා. ඒ නිසා ඉතින් මෙතනින් පස්සේ වීඩියෝස් මොකුත් නැහැ. එහෙනම් ඉතින් මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ආයෙත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.